ලියන්න එපා. ලියන්න වගේ ඉන්න. එහෙම පොලිස් නිලධාරීන්ට සල්ලි දෙනවද? ඒක අකපයි. ඒක සම්පූර්ණ වැරදි. ඒ පෞසිද්ධ වෙන දෙයක් ඒක. මේ අපිට සල්ලි දෙන්න එපා. සිල්වා. දැන් ඒතකොට අද අපි මෙතන තමයි බලන්නේ නේ. මේ රාජල් මහත්තයා. ඔන්න අදනම් මිනිස්සු නිදහස් කරන්න හදන්න එපා. හොඳයි? මේ හොඳට බලන් ඉන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා. හරි. සිල්වා මේකනේ දැන් මට තාම මේක හුරු නෑ. මම අලුත්නේ ට්‍රැෆික් වලට. ඒකයි. අල්ල කැපුවා. ආවද කැපි? කොහෙද කැපි? වාහනකාරයා ඉර කැපුවා. මේ අත දාන්න. පුදු වෙනත් එක අත දාන්න. ඒකනේ. අයියෝ මත දැම්මම වාහන නතර කරයිද? ගෑනු ළමයන් නිකන් හරියට බස් එකට අත දාන්න වගේ. එහෙම නෙවෙයි විසිල් එක ගහලා අත දාන්න. විසිල් එක ගහන ගම අත දාන්න. පුරුදු වෙන්නත් එක්ක. මම දාන්න. නේ අපි නිකන් පුරුදු වෙන්න එකක් කරලා පෙන්නන්නකෝ. වාහන ඕනේ. අයියෝ හැම නෙවෙයි පීප්. අන්න හරි. අන්න කැපුවා. ඒ සිල්වා ඔයා අත දාන්න මම පීමින්න. අන්න කොහෙ වෙන්නේ කපල. ඒ දන්නේ නැවතුයි සර්නේ. අපි මේ තමුසලාගේ දුක සැප හොයන්න නතර කරේ. ඒක නම් හොඳයි සර්. අපි නම් මේ දවස්වල බොහොම අමාරුවෙන් ජීවිතයකට ගහ ගන්නවා සර්. සර්ලට කොහොමද දන්නේ? අපි නම් මේ දවස්වල තනීර කපන ඩ්‍රයිවර්ස්ලා නතර කරනවා. ඒක නම් හොඳයි සර්. ඔය පාරවල වල මැද්දේ තියෙන තනීර, ඩබල් ඉර දැකලා තියෙනවද? ඔව් සර්. ඒවා මෙහෙනම් වැඩිය නෑ. ඕවා තියෙන්නේ අනුරාධපුර පොළොන්නරු පැත්තේනේ සර්. එතකොට අර ඈත වංගුවේ පේන තනීර ඒක දැක්කද? අර වංගුව? ඔව්. ඈත පේන වංගුව? ඔය දැන් අර මහත්තයා එනකොට කපාගෙන ආවේ. වෙන්න බෑ සර්. වෙන කවුරු හරි වෙන්නේ. මේ තොත්ත බබා වෙන්නේ නැතුව ලයිසන් ටික අරන් එනවා කතා කරන්න නම්. යනවා. සිල්වා දැන් මේක අපි ලියද්දී මෙතන දිනේ නේද? ලියන්න එපා. ලියන්න වගේ ඉන්න. මොකද මේ ඔළුව කසන්නේ වාට ඉස්සොලි තියනවද? ඕකට හොඳ බේතක් තියෙනවා. මම ලියලා දෙන්නම්කෝ. ඉන්නකෝ. එහෙම නෑ සර්. දැන් මේ ඔළුව කසන්නේ. මේ ඔය වැරදි කරපු මිනිස්සු දිගටම ඔළුව කහනවා දඩෙන් බේරෙන්න. ඒ වුණාට අපිත් එක්ක එහෙම බෑ හරිද? ඔව් අපිත් එක්ක ඒ සෙල්ලම් බෑ. මොකද අපි නීතියට වැඩ කරන්නේ. ඒ වගේම අපි හරි වසයි. අනේ සර්. වැරදි කරන එක මනුස්ස ගතියක්. සමාව දෙන එක දේව ගතියක් කියලා තියෙනවනේ සර්. අපේ ළඟ ඔය දේව ගතිය රෝමේව නැහැ හරිද? ඒව තියාගෙන මේ රස්සාව කරන්නත් බෑ. හරි මම ඒකට ඔයාට හොඳ උපදේශයක් දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා මේ ජීවිත කාලේ පුළුවන් තරම් පිං රැස් කරන්න. ඊට පස්සේ සර්. ඊට පස්සේ දැන් ඔයා මරුණම යනවනේ ඔයා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ගියාම එහෙ ට්‍රැෆික් පොලිස් වල ඉන්නේ මේ දෙවියෝ. හරි? ඔයාට තියෙන්නේ ඒ පින් ටික දෙවිවරුන්ට දීලා ඒගොල්ලන්ගේ සමාව ගන්න. එච්චරයි. ඉලෑදෙන කතා කියන්න එපා සර්. අපි මේක කරන විදියක් කතා කරමු සර්. සාජම් මහත්තයා මොකද දැන් අපි මේකට කරන්නේ? මොනා කරන්නද දැන් මෙයා මේ ඇස් 50 පිටම අතන ඉර කපාගෙන ආවනේ. අපි මෙයාට දඩකොලේ ලියලා දෙමු. ගන්න රියදුර ප්‍රති ගන්න. එහෙම නෙවෙයි සාජම් මහත්තයා. මෙයා මේ පළවෙනි වතාවට කරපු වැරද්දනේ. ඒකින්ද අපි මෙයාට සහායක් වශයෙන් අපි මෙයාට අර අපේ තියෙන අසරණ සරණයන්ට පිහිටවීමේ අර අන්‍යෝන්‍යාධාර සමිතියට ආධාර මුදලක් දෙන්න කියමු. ඒක හොඳයිනේ. ඒක දෙන්න මං සමිතියට යන්න ඕනේ සර්. මොකද ඔය අන්‍යෝන්‍යාධාර සමිතිය මම දන්නේ නැහැ එහෙම එකක්. අර අපේ තියෙන්නේ අර සමිතියක් අර අපි එක මුරේකුත් අර දුන්නේ ළමා මේ නිවාසකට දාණය දුන්නේ. ඒ කොයි කාලෙද?
අර දුන්නේ අපි හැට මොකද්ද කියලා ඉන්න අපි ඉන්න නෑ අර සමිතියට දානයක් දුන්නේ අර සමිතියට මට මතකයක් නැහැ ළමා සමාජයට මේමනේ සර් මට දැන් ඔයාට ගියොත් හොඳටම පරක් වෙනවා සර් මෙතන රුපියල් 500ක් තියෙනවා සර් සර්ලම් ගිහින් ඕක දෙන්නකෝ සර් ඒක මට කරන ලොකු උදව්වක් සර් මේ සල්ලි දෙන්න බා ගන්න සල්ලි ගන්න එහෙම පොලිස් නිලධාරීන්ට සල්ලි දෙනවද ඒක අකපයි ඒක සම්පූර්ණ වැරදි ඒ පෞසිද්ධ වෙන දෙයක් ඒක මේ අපිට සල්ලි දෙන්න එපා ඔයා දැන් මෙහෙමයි කරන්න ඕනේ නේද ඔයා දැන් ගිහිල්ලා ඔය සල්ලි ටික පොලිසියට බාර දෙන්න බාර දීලා කියන්නේ මේක මම අර අන්‍යෝන්‍ය ආධාර සමිතියට ආධාරයක් හැටියට දෙන්න කියලා ඒක බාර දෙන්න ඊට පස්සේ එහෙන් රිසිට් එකක් ගන්න අරගෙන යන්න හරි දැන් මේ යන්න ඉන්නේ කරන්න ඇදුවේ එහෙම සල්ලි ගන්න පුළුවන්ද පොලිස් නිලධාරී එහෙම සල්ලි ගන්න එක නීති විරෝධීනේ ඔය සල්ලි ගත්තා නම් එහෙම අපේ රස්සාවක් කබක් වෙනවා නැද්ද මේ එහෙම ගන්න පුළුවන් සල්ලි නෑනේ නේද ඔව් එහෙම සල්ලි ගන්න කොහොමද වැරදිද ඔව් ආධාර දෙන එක වෙනම එකක් මේක ඩක් වෙන්නේ නෑ නේද